මට ක්ලාස් දවසක්. ඉතින් මං උදේම නැගිටලා ක්ලාස් යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක තමයි මම කරන පළවෙනි vlog එක. ඔයගොල්ලෝ මාව දන්නේ නැත්නම් මම තමයි මාෂියා. මගේ යාළුවෙක් අදනවා කිව්වා යාට වෙඩින් එකකට යන්න ඇඳුමක් ගන්න. එයා එන්නේ මට ක්ලාස් ඉවරුනාට පස්සේ. ඉතින් එයා එක්ක එයාගේ වැඩේටත් ගිහිල්ලා අපේ අම්මට චූටි තෑග්ගක් ගන්න හිතාගෙන ඉන්නවා මම. ඒකත් අරගෙන ඕම අපි දෙන්න ගෙදර එනවා. ඉතින් අපි බලමු මගේ අද දවසේ මොකද වෙන්නේ කියලා. ක්ලාස් එකේ ඉන්න ඕනේ. මට ලෑස්ති වෙලා මම දුවනවා ගන්නේ බස් එක අල්ලගන්න. ඉතින් අද උදේ ඉඳන් ටිකක් වැස්සා. ක්ලාස් එකට පරක්කු වෙන නිසා මට වැස්සෙම තමයි යන්න ඕනේ. ඊට බස් එකක් ගන්න නැති නිසා මට හන්දියටම පයින් යන්න ඕන. ඊට පස්සේ මං ක්ලාස් එකට ආවා. එනකොට ළමයි ටිකකුයි ටීචර් ඇවිල්ලා හිටියේ. මේ ඉතින් ක්ලාස් එකේ මගේ යාළුවෝ මේ තියෙන්නේ අපේ ක්ලාස් එක. ඔය ෆෝන් එකත් ඉස්සරහින් තියාගෙන බොරුවට පොත් අදිනවා වගේ ඉන්නේ මම තමයි. අපි 9 ඉඳන් 1:00 විතර වෙනකම් පොත්වල වැඩ ටිකක් කරා. අපි කියන්නේ මම එනකොට අනිත් ළමයි ඇවිල්ලා වැඩ පටන් අරගෙන තිබ්බේ. ඊට පස්සේ අපි 1:00ට විතර කෑම කන්න තමයි මේ හදන්නේ. ඉතින් අපේ ක්ලාස් එකේ චූටි ටීචර්යි යාළුවෝ ටිකයි. කෙරුවේ දැන් අපි කට්ටිය ක්ලාස් එක චුට්ටක් අස් කරන්න තමයි හදන්නේ. ඒ අතරේ මමයි නංගි කෙනෙකුයි කඩේට චුට්ටක් ආවා දූවිලි පිහන රෙදි කෑල්ලක් කරගන්න. ක්ලාස් ඉවර වෙලා මම එළියටත් ආවා. එනකොට මගේ යාළුවා ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ යාට ඇඳුමක් බලන්න අපි දෙන්න මුළු කඩවල් සේරටම ගියා. මේ ඉන්නේ මගේ යාළුවා. එයා මූණ පෙන්වන්න කැමති නෑ. ඒ ෂොප් එකේ හරියන ඇඳුමක් තිබුණ නැති නිසා අපි තව ෂොප් එකකට ආවා. ඊට පස්සේ ඒකිනුත් එළියට ගියා. මේකේ කන්නරියක්වත් නැහැ නේද? මෙයා vlog කරනවද අයියෝ මෙයා vlog කරන්න නම් හරි කරදරේ එයාලා subscribe කරන්න කියලා like කරන්න ඊට පස්සේ අන්තිමට මොලිය එකෙන් අපේ අම්මට සෙරප්පු දෙකක් අරගෙන මම ගෙදර ආවස් වෙලා තිබුණ නිසා අපි දෙන්නම කුත් කන්නවත් ගියේ නැහැ. නැති වෙයි කියලා බයට ඉක්මනට බස් එකක් පැනලා ගෙදර ආවා. යනකොට අපේ අම්මා කෝල් කරලා කිව්වා දේවාලේ මංගල්‍ය කඩ වීදි වලට යන්නේ ඉක්මනට ගෙදර එන්න කියලා. ඊට පස්සේ මම උදේ බස් එකට නැගපු හන්දියේම බස්ගේ යාළුවා බහින තව ඉස්සරහින් නිසා එයා තාම බස් එක ඇතුලේ.
ගෙදර ආපු ගමන් බෑග් එක අස්කරන මම වොෂ් එකක් දාගත්තා. මට මාරම මහන්සි. හවස කියලා බැලුවනේ අයිස්ක්‍රීම් එකක් හම්බුණා. ඒකත් කෑවා. ඊට පස්සේ බතුත් කාලා මම ලෑස්ති වෙන්න හදානේ දේවාලේ කඩ වීදි වලට යන්න. ඔය ඇඳුම පෙන්වුවට මං ඕක නෙවෙයි ළමයි ඇඳේ. අන්තිමට මං ඇඳගෙන ගියේ මෙන්න මේක. ඇඳුම් දාන්න ගිහින් හොඳටම පරක්කු වෙලා අපේ අම්මා මට උතනදී කතා කරලා මම දිව්වා. මේ දවස්වල කට්ටි මහන පල්ලියේ මංගල්‍ය තියෙනවා. ඔයගොල්ලෝ ඒ දැක්කේ කරත්ත මංගල්‍යයට ආව කරත්ත ටිකක්. ඊට පස්සේ අපේ අම්මා ගිහිල්ලා අපේ ගෙදරට වරන් ටිකක් අරගත්තා. අපි අද ආවේ තැනිවැල්ලේ දේවාලේ මංගල්‍ය කඩ වීදි වලට. මංගල්‍ය නම් දැන් ඉවරයි. මේ දේවාලෙට සමහරු අශ්වය බැඳි දේවාලය කියලාත් කියනවා. තව කට්ටිය අයනායක දේවාලය කියලාත් කියනවා. මේ තියෙන්නේ දේවාලේ වැව ගාව තියෙන බුදු පිළිම. ඉතින් අපි වඳින්න කරන්න යන්නේ නැහැ. අපි කතෝලික නිසා. ඒ වුණාට මංගල්‍ය කාලේට කඩ වීදි වලට අපි එනවා. කතෝලික වුණාට අපි හරි ආසයි දේවාල කෝවිල් වලට එම යන්න. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. ඊට පස්සේ මාත් වශයක් දාගෙන නිදාගන්න තමයි හදන්නේ. මට මාරම මහන්සි දවසක් අත ගොඩාක් ඇවිත්. ඉතින් මගේ දවස ගෙවුනේ මේ විදිහට. ඉතින් මම